ආයිබෝවන් කියලා පටන් ගන්නවා අපේ අලුත්ම වීඩියෝ එකට. අද අපි කතා කරන්න සූදානම් වන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය තරු කරන අපූරු බිස්නස් එකක් ගැන. ඉතින් අපි හැමෝම දන්නවා පියුමි හංසමාලි ලොකුවට කරන ක්‍රීම් බිස්නස් එකක් තියෙනවා කියලා. පියුමි හංසමාලිට අමතරව ක්‍රීම් බිස්නස් කරන තව නිලියන් කිහිප දෙනෙක් ගැන විස්තර තමයි අද අපි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න සූදානම් වන්නේ. මා මුලින්ම සඳහන් කරන්න කැමති මේ ඉදිරිපත් කරන කිසිම දෙයක් වෙළඳ ප්‍රචාරයක් නොවන බව. නයෝමි තක්ෂිලා රංගන ශිල්පී නයෝමි තක්ෂිලා ඇගේම රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් ජනතාවට හඳුන්වා දී තිබෙනවා. ඇගේම වත්තෙන් කඩා ගන්නා නිල්මානෙල් මල් සාරයෙන් තමා ඈ මේ නිෂ්පාදන පෙළ ජනතාවට හඳුන්වා දෙන්නේ. නයෝමි තක්ෂිලාගේ මේ ක්‍රීම් පෙළ හඳුන්වන්නේ නයෝතා කියන වෙළඳ නාමයෙන්. ඇගේ මේ ක්‍රීම් නිෂ්පාදන පෙළ අතර ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, බොඩි ලෝෂන් වැනි විවිධ ක්‍රීම් වර්ග ඇතුළත් වෙලා තියෙනවා. නයෝමි තක්ෂිලාගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් අපිට දකිද්දී නිතරම වාගේ දැක ගන්න ලැබෙනවා ඇය ඇගේ මේ නිෂ්පාදන පෙළ පාවිච්චි කරන ආකාරය, ඇගේ නිල්මානෙල් වගාව වැනි සියලුම දේ ඇගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් වල ඇය පළ කරනවා. ඉතින් නයෝතා කියන්නේ රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා යටතේ තියෙන නිෂ්පාදන පෙළක්. රංගන ශිල්පිනී යොහානි කියන්නේ මේ මෑතකදී ඉතාමත් ජනාදරයට පත් වුණු රංගන ශිල්පිනියක්. ඉතින් ඇයත් ඇගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට අරගෙන ඇගේම රූපලාවන්‍ය නිෂ්පාදනයක් ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතර හුවමාරු කරගන්නවා. ඇයගේ ක්‍රීම් නිෂ්පාදන පෙළ හඳුන්වා දී තිබෙන්නේ ග්ලෝ විත් යොහානි කියලා. රංගන ශේෂ්ත්‍රයට ඇවිල්ලා ක්‍රීම් බිස්නස් කරන්න ආපු අය අතර යොහානිත් දැන් ඉන්නවා. අපි කවුරුත් හැම වෙලාවම දකින පියුමි හංසමාලි. ඉතින් ඇය කාලයක් පටන් ඇගේ නිෂ්පාදන පෙළක් ලෙස ක්‍රීම් නිෂ්පාදන පෙළක් ජනතාවට හඳුන්වා දී තිබෙනවා. ඉතින් බොහෝ දෙනා ඒ ක්‍රීම් නිෂ්පාදන පෙළ පාවිච්චි කරනවත් කියලා අපිට ඇගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් වලින් දැක ගන්න ලැබෙනවා. ඇය ඒ ක්‍රීම් පාවිච්චි කරන ආකාරය හැමදාම වගේ ඇය පාවිච්චි කරලා ඇගේ ආදරණීය පාරිභෝගිකයන්ට පෙන්වනු ලබනවා. මං හිතන විදිහට අනිත් අයගේ ක්‍රීම් වලට වඩා පියුමි හංසමාලි නිෂ්පාදනය කරන ක්‍රීම් පෙළ ටිකක් මිලෙන් අධිකයි. පියුමි සිරිනායක රංගන ශිල්පිනී පියුමි කියන්නේ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයට ඇවිල්ලා දැන් ජනතාවගේ ආදරය දිනාගෙන ඇයත් ඇගේ නමින් රූපලාවන්‍යයට බොහෝ උපකාරී වන අපගේ කෙස් කලඹට තෙල් එකක් නිෂ්පාදනය කරලා ජනතාව අතර බෙදා හරින රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනී පියුමි සිරිනායක ඇගේ තෙල් නිෂ්පාදනය ජනතාව අතර බෙදා හරින්නේ මිස් පියුමි හෙයා ඔයිල් කියන නමින්. ඉතින් ඇයත් නිතරම වාගේ ඇගේ මේ තෙල් එක නිෂ්පාදනය කරන ආකාරය වීඩියෝ හරහා ජනතාව දැනුවත් කරනවා. ජනතාව පාරිභෝගිකයන් අතර බෙදා හරිනු ලබනවා ඇගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් ගිණුම් හරහා. රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක. ඉතින් ඇය ඇගේ රංගන කටයුතු වලට අමතරව ක්‍රීම් නිෂ්පාදන පෙළක් මහ ජනතාවට හඳුන්වා දී තිබෙනවා. ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඇය ඇගේ රූපලාවන්‍ය නිෂ්පාදනය හඳුන්වා දී තිබෙන්නේ රුක්ෂානා කියන නමින්. ඉතින් ඇගේ ඒ නිෂ්පාදන පෙළේද ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම් වැනි විවිධ ක්‍රීම් වර්ග දකින්න ලැබෙනවා. රංගන ශිල්පිනී මහේෂි මදුසංකා රංගනයට ඇවිල්ලා ජනතාව අතර ජනප්‍රිය වෙලා ඇයත් දැන් ඇගේ නමින් රූපලාවන්‍ය නිෂ්පාදනයක් ජනතාව අතර වෙළඳාම් කරනු ලබනවා. මහේෂි මදුසංකා ඇගේ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ ජනතාව අතර බෙදා හරින වෙළඳ නාමය වන්නේ ග්ලෝ විත් මහේෂි කියන නමින්. ඉතින් ඇය වටත් ඇයට ආදරය කරන බොහෝ පිරිසක් ඇගේ මේ ග්ලෝ විත් මහේෂි කියන ක්‍රීම් වර්ගය ලබා ගන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයාලත් මේ ක්‍රීම් වර්ග වලින් මොනවා හරි ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරනවද? පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවද? ඉතින් ඔයාලගේ අදහසුත්
අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන ගමන් මේ ගැන දැනගන්න කැමති ඔයාගේ යාළුවෙකුත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ දේවල් බෙදා හදාගන්න.